Hello guys, welcome back to my YouTube channel. ඔයාලට කොහොමද? මම අද ඔයාලට ලස්සන vlog එකක් අරගෙන ආවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේක මගේ පළවෙනි vlog එක නිසා වීඩියෝ එකේ ගොඩාක් අඩුපාඩු ඇති. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලලා වැරදි අඩුපාඩු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉස්සරහට මම ලස්සන vlogs ගොඩක් ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ නිසා මගේ අවිස් වර්ල්ඩ් YouTube channel එක subscribe කරලා තියාගන්න කියලාත් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. මම අද ලෑස්ති වුණේ පොඩි ගමනක් යන්න. ඔයාලා දැනටවත් දන්නවා ඇති. මම කිව්වට මාත් එක්ක තව කෙනෙක් ඉන්නවා. මේ දවස්වල හැමෝම යන්න ආසාවෙන් ඉන්න ලස්සන තැනක් තමයි හෝටන් තැන්න කියන්නේ. ඒකට හේතුව මම වීඩියෝ එකේ ඉස්සරහදී ඔයාලට කියන්න. සමහර අය නම් හේතුව දන්නවත් ඇති. අපි හෝටන් තැන්නට ගියේ ඔහිය පාරේ. යන පාර දෙපැත්තේ උස්වැය ගස් තියෙන හරිම ලස්සනයි ළමයි. ඔයාලට ඔය දැන් පේන්නේ ඔහිය පාර. දැන් අපි ආවේ ඔහිය රේල්වේ ස්ටේෂන් එකට. ලංකාවේ තියෙන උසම රේල්වේ ස්ටේෂන් එක තමයි ඔහිය රේල්වේ ස්ටේෂන් එක. දැන් අපි මේ ඉන්නේ ඔහිය පහු කරලා හෝටන් තැන්නට යන ගම. ඔයාලා දන්නවනේ හෝටන් තැන්නේ මේ දවස්වල නෙළුමල් පිපිලා තියෙනවා කියලා. මම මාරම ආසාවෙන් හිටිය ළමයි නෙළුමල් බලන්න. අවුරුදු 12කට පාරක් නේ නෙළුමල් පිපෙන්නේ. ටිකක් දුර යද්දී අපිට හම්බ වෙනවා ටිකට් කවුන්ටරේ. එතනින් ටිකට් අරගෙන ආයෙත් ටිකක් දුර යද්දී අපිට නෙළුමල් බලා ගන්න පුළුවන්. හෝටන් තැන්නට යද්දී අපිට බලාගන්න පුළුවන් ලංකාවේ වෙන කොහෙවත් දැක ගන්න බැරි හෝටන් තැන්නට විතරක්ම ආවේනික වුණු ශාක වර්ග 85ක් විතර. ඔන්න දැන් තියෙන්නේ ළමයි අවුරුදු 12කට විතර පාරක් පිපෙන නෙළුමල්. ඔයාලා හෝටන් තැන්න යන්න ආසාවෙන් ඉන්නව නම් එහෙම නෙළුමල් ඉවර වෙන්න කලින් යන්න. තුම තරම් ලස්සනක් තියෙනවා. අපි දැන් මේ යන්නේ වාහනේ පාක් කරන තැනට. එතන ඉඳලා පයින් තමයි අපි යනවා. දැන් අපි වාහනේ පාක් කරලා පයින් යන ගමන් තමයි ඉන්නේ. ඒ යන අතර මග ලස්සන මල් වර්ග, වතුර පාරවල් එහෙම අපිට හම්බ වෙනවා. ඔයාලට පේනවනේ ළමයි හරිම ලස්සන පැහැදිලි පිරිසිදු වතුර පාරක් තමයි ගලාගෙන යන්නේ. ටිකක් දුර පයින් ඇවිදගෙන යනකොට පාරවල් දෙකක් හම්බ වෙනවා. එතනින් දකුණු පැත්තේ පාරේ තමයි අපි මේ යන්නේ. ඔතන ඉඳලා කිලෝමීටර 1.7ක් වගේ යනකොට අපිට බේකස් සැල්ල හම්බ වෙනවා. හෝටන් තැන්නේ ඇවිදගෙන යද්දී මම දැකපු ලස්සනම තැනක් තමයි මේ තියෙන්නේ.
මෙතනට ගියාට පස්සේ එන්න හිතෙන්නේ නැති තරමට මෙතන මාරම ලස්සනයි ළමයි. මේකේ නම තමා චිමිනිඇල්ල. සමහර අය කියනවා මෙතන හදලා තියෙන්නේ මාළු වල්ලන්න කියලා. ඉතින් අපිට යන්න තියෙන පාර මේ විදිහට හදලා තියෙන්නේ වහින කාලයට වතුර පිරුණාම අපිට යන්න බැරි වෙන නිසා. ඉතින් සමහර තැන්වල පඩිපෙළ වලින් යන්න තියෙනවා, සමහර තැන්වල වතුර පාරවල් වලින් යන්න තියෙනවා. හරිම ලස්සනයි ඉතින්. සමහර අය මේ වතුර බොන්න ගන්නවා. ඒ තරමට පිරිසිදුයි. මට නම් මේ වගේ තැන්වලට ගියන් එන්න හිතෙන්නේ නෑ ළමයි. ඒ තරමට මම ආසයි මේ වගේ තැන්වලට. මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් අපිට යන්න තියෙන්නේ කැලයක් මැදින්. ඒ යන අතරමඟ බෝඩ් ගහලා තියෙනවා ළමයි කොටි ඉන්නවා කියලා. කොටියෙක් අපි යන අතරමඟදී මුන්ට හම්බ වුණොත් කරන්න ඕනි මොනවද කියලා ඒ බෝඩ් එකේ ගහලා තියෙනවා. මම ওই බෝඩ් එක දැක්ක වෙලේ ඉඳන් මාරම බයෙන් ගියේ ළමයි. ඉතින් දැන් මේ අපි ඉන්නේ බේකර්සැල්ලට යන ගම. ඔතනින් තව ටික දුරක් ගියාම අපිට බේකර්සැල්ල හම්බ වෙනවා. ඔන්න ඉතින් දැන් අපි මේ ඉන්නේ බේකර්සැල්ල ගාව. අපි ගිය වැස්ස දවස්වල නිසා බේකර්සැල්ල ගොඩක් වතුර තිබුණා. ඉතින් හෝටල් තැන්නේ මම දෙවනියට ආසම තැන තමයි බේකර්සැල්ල. ඉතින් මෙන්න මෙතැන්ට ගියාට පස්සේ මාරම කූල් ළමයි එකට. වතුර බින්දු වැටෙනවා, සීතලක් දැනෙනවා. මේ තියෙන්නේ නෙළුමලේම තවත් පාටක්. ඒකලා රෝස පාටට හුරුයි. ඉතින් මේ වෙලාවේ වෙලාව ළමයි දවල් 2ට විතර කිට්ටු වුණා. මේ වෙලාවේ ගොඩක් මීදුම තිබුණා. ඔයාලා ගිහින් නැත්තම් මල් ඉවර වෙන්න කලින් යන්න ළමයි. ඔයාලට පේනෝනේ පාර දෙපැත්තේ මල් පිපිලා තියෙන ලස්සන දම් පාටයි. මම ඔහොම ගියාට පුදුම බයකින් යන්නේ කොටි ඉන්නවා කියපු නිසා. අපි යද්දි අපිට ඇහුණ සතෙක් කයියෙන් කෑ ගහනවා. ඒ නිසා මගේ බය තව වැඩි වුණා ළමයි. ඔන්න දැන් අපි ආවා ලෝකාන්තෙට. අපි ගියපු වෙලාව එච්චර හොඳ නෑ ළමයි. අපි යද්දි ගොඩාක් මීදුම තිබුණා. ඒ හින්දා ඉතින් අපිට ලෝකාන්තෙන් පහළ බලාගන්න බැරි වුණා. මීදුම නැති වෙලාවකට ලෝකාන්තෙන් පහළ බැලුවාම නන්පේරියල් සමනල වැව වගේ පේනවා. මේ වෙලාවේ ඉතින් අපි දෙන්නයි කකුල් හොඳටම රිදෙනවා. තව ආවට වඩා දුරක් යන්නත් තියෙනවනේ. ඒ වුණාට කොච්චර ඇවිදගෙන ආවත් පාඩු නෑ කියලා හිතනවා මේ ලස්සන දකිද්දි. දැන් අපි යන ගමන් ඉන්නේ පුංචි ලෝකාන්තේ බලන්න. ඔන්න දැන් අපි ඉන්නේ පුංචි ලෝකාන්තේ. මේ වෙලාවෙත් සෑහෙන්න මීදුම තිබ්බ ළමයි. ඔයාලට ඈතින් ලාවට පේනවා ඇති පහළ. ඉතින් අපි බේකර්සැල්ල බැලුවා, ලෝකාන්තේ පුංචි ලෝකාන්තේ බැලුවා. දැන් ඉතින් අපිට ආපහු යන්නයි තියෙන්නේ. අපි දැන් යන ගමන් ඉදී සුදු මහත්තයාගේ යාළුවෙකුත් හම්බුණා ළමයි. එයාටත් කතා කරලා මගෙන් කාලා හැම අපි දෙන්න ගියා.
ඉතින් මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ස්තුතියි. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා මගේ අවිස් වර්ල්ඩ් YouTube channel එකත් subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. Thank you for watching.